ආයිබෝවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට. අද ඔයගලන්ට කියලා දෙන්නේ මම අලබත් එකක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. හරිම සුවඳයි, ඒ වගේම රසයි, වෙන කිසිම දෙයක් මේ බත් එකත් එක්ක කන්න ඕමනා වෙන්නේ නැහැ. පොඩි ළමයි හරිම ආසාවෙන් කාවි. හරිම සුවඳ බත් එකක් තමයි. ඒ වගේම ඉක්මනින් පහසුවෙන් ගෙදර තියෙන අල ගෙඩියක් විතරයිද ඔයාට මේ බත් එක එදාට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ බත් එක හදාගන්නේ කියලා. මුලින්ම වාජනයක් ලිපේ තියාගන්න. ඒකට මම එකතු කරගන්නවා පොල් තෙල් මේස හැඳි 3ක් 4ක් විතර. තෙල් ටික රත් වෙද්දී අබ ටිකක්, ඒ වගේම සූදුරු ටිකක්, ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක් මේ ටික දාලා හොඳට කලවම් කරන්න. දැන් මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත බීලුණු ගෙඩි දෙකක්. බීලුණු ටික දාලා හොඳට ටිකක් මේක බැදෙන්න දෙන්න. දැන් මේ වෙලාවේ ලිප ටිකක් ගින්දර වැඩියෙන් තියෙන්නේ. මේ බලන්න ලුණු ටිකක් මැල වෙලා තියෙන්නේ. දැන් අපි කපාගත්ත අල ටික මේකට එකතු කරගන්නවා. අල මේ විදිහට ටිකක් පොඩියට කපා ගන්න. අල ගෙඩි මම මෙතන අරගෙන තියෙනවා අල ගෙඩි 5ක්. මම හාල් ග්‍රෑම් 750ක් උයලා තියෙන්නේ. ඒ හාල් වලට ඇති වෙන්න තමයි මේ අල ටික ගත්තේ.